පසුගියදා ඇත්තටම ලංකාවට මොකද වුණේ? වළක්වා ගත හැකිව තිබූ ව්‍යසනයක්ද? මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විශිෂ්ට විද්‍යාර්ථියෙක්. එතුමා මේ වන විට කැනඩාවේ ග්‍රෙන්ෆෙල් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. පසුගියදා ලංකාවට මහත් විනාශයක් කළ අයහපත් කාලගුණ තත්ත්වය තුළ ලංකාවට ලැබුණු අධික වර්ෂාපතනය ගැන ඔහු හරි අපූරු ගණනය කිරීමක් කරනවා. එයට අනුව අපිට රටක් විදිහට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනයෙන් 10% ප්‍රමාණයක් පැය 24ක් ඇතුළත ලැබිලා තියෙනවා. රටේ වර්ග ප්‍රමාණය අනුව සාමාන්‍ය අගයක් අරන් ගණනය කළාම අගයක් ලැබිලා තියෙනවා පිට කරන ජල ධාරිතාව තත්පරයට ඝනමීටර 1,50,463ක් බව. නොවැම්බර් 23 වෙනිදා සිට වහින නිසා පස සන්තුප්ත වී තියෙද්දි 28 වෙනිදා දවස ඇතුළත වැටුණ ජල පරිමාවම පසට උරා නොගෙන පස මතු පිටින් ගලා යන ජලයක් බවට පත් වෙනවා. මහාචාර්යතුමා මේක සංසන්දනය කරනවා ලෝකයේ වැඩිම ජල පරිමාවක් නිකුත් කරන ඇමසෝන් නදියත් එක්ක. ඇමසෝන් ගඟ ඒකේ ධාරිතාව උපරිම සමයේදී පිට කරන ජල ප්‍රමාණයේ සාමාන්‍ය අගය තත්පරයට ඝනමීටර් 2,22,000ක්. මේ ජල ධාරිතාව ලැබෙන්නේ ඇමසෝන් ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර මිලියන 7ක් වනි විශාල ප්‍රදේශයක් පුරා දිවෙන නිසා. නමුත් ලංකාවේ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,600යි. දැන් මෙතන ඉඳන් ඔබ මේ ගණන් ටික පැහැදිලිව ඔලුවට ගන්න. ඇමසෝන් ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර මිලියන 7යි. ඇමසෝන් පිට කරන ජල ධාරිතාව තත්පරයට ගන්න මීටර් 2,22,000යි. ලංකාවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,600යි. පැය 24ක් තුල පිට කළ ජල ප්‍රමාණය තත්පරයට ගන්න මීටර් 1,50,463යි. ඒ කියන්නේ ඇමසෝන් ජල පෝෂක ප්‍රදේශය වගේ 0.93ක් වූ භූමි ප්‍රමාණයකින් පිට කරනවා ඇමසෝන් වගේ 70%ක ජල ධාරිතාවක්. මේ ගණන් ටික හරියට කියව ගන්න පුළුවන් නම් ලංකාවට පසුගියදා වැටුණු මේ වර්ෂාපතනයේ ස්කේල් එක හිතා ගන්න අමාරු නෑ. ඉහත අප කතා කළ ලක්ෂ්මන් ගලගෙදර මහාචාර්යවරයාගේ ගණනය කිරීම අනුව මේ තත්ත්වයේ තිබුණු බරපතලකම ගැඹුරින් සලකා බැලුවම මේ හදිසි ආපදාව ගැන දේශපාලන මතිමතාන්තර අනුව එක් අය මොන කතා කීවත් මේ වර්ෂාපතනයෙන් ඇති වූ ව්‍යසනය මීට වඩා මැනේජ් කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. එසේනම් අද මේ පොප් නිවුස් විශේෂ වාර්තාව මෙසේ නිමාවට පත් වෙනවා. පොප් සාමි YouTube channel එක එක්වීමෙන් ඔබට තවත් වාර්තා සහ AI සංගීත අත්දැකීම් විඳ ගන්න පුළුවන්.